සෞඛ්‍ය මතවාද ICT වල ඇති ප්‍රධාන සෞඛ්‍ය ගැටලු වන්නේ ICT වල ඇති ප්‍රධාන සෞඛ්‍ය මතවාද වන්නේ එක පාට ලියා ගන්න පුතේ මෙන්න මේවා එක මානසික ආතතිය ඒ කියන්නේ පුද්ගලයන් තනි වෙලා ඉන්නවා දැන් වීඩියෝ ගේම් වලින් එහෙම මානසික ආතතිය දෙක හිසේ කැක්කුම තුන කොන්දේ වේදනාව හතර පරිගණක දෘෂ්ටි සාලක්ෂණය ඔය පෙනීමේ ඇතිවන ගැටලු CVS computer vision syndrome පහ කාපල දෝනා සහලක්ෂණය හය පුනරාවර්තී ආතති පීඩා පුනරාවර්තී ආතති පීඩා ඔන්න ඕවා පුතේ ප්‍රධාන සෞඛ්‍ය ගැටලු විදිහට ගන්න පුළුවන් ප්‍රධාන සෞඛ්‍ය ගැටලු විදිහට ගන්න පුළුවන් හරි බේම් පුතේ ඒ වලින් මිදීමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අහගන්න පුතේ මෙන්න මේ ඇස්වල දෘෂ්ටියේ ඇතිවන ගැටලු වලට මෙන්න මේ පිළියම හරි අහගන්න හොඳට පරිගණක තිරය හා ඇස් අතර පරතරය හරිද අඟල් වලින් නම් 18ත් 28ත් අතර තියෙන්න ඕන දෙක පරිගණක තිරය ඇස් මට්ටමින් හෝ ඊට පහළින් තියෙන්න ඕනේ උඩින් තියෙන්න බෑ පහළින් තියෙන්න ඕනේ හතර තුන කොන්ද ඍජුව පුටුවට හේතු වෙලා තියෙන්න ඕනේ කොන්ද ඍජුව පුටුවේ ඇඳට හේතු වෙලා ඉන්න ඕනේ වී සිටීම හතර පුතේ උරහිස සෑල්ලුවෙන් පාද පොළොට ලම්බකව තියාගන්න ඕන හරි ලියාගන්න ඉහත සෞඛ්‍ය ගැටලු වලින් මිදීමට පහත පරිදි කටයුතු කළ හැක ඉහත සෞඛ්‍ය ගැටලු වලින් මිදීමට පහත පරිදි කටයුතු කළ හැක
ලියා ගන්න ඔය ටික. එක පරිගණක තිරය හා S4 පරතරය අඟල් 18ත් 27ත් අතර පවත්වා ගැනීම. පරිගණක තිරය S මට්ටමින් හෝ ඊට පහළින් පිහිටුවීම. පරිගණක තිරය S මට්ටමින් හෝ ඊට පහළින් පිහිටුවීම. පරිගණක තිරය හා S4 පරතරය අඟල් 18ත් 28ත් අතර පවත්වා ගැනීම. කොන්ද ඍජුව කොන්ද පුටුවට හේතු වී තබා ගැනීම. හරි. කොන්ද ඍජුව පුටුවට හේතු වී තබා ගැනීම. උරහිස සෑල්ලුවෙන් පාද පොළොවට ලම්බකව තබා ගැනීම. උරහිස සෑල්ලුවෙන් පාද පොළොවට ලම්බකව තබා ගැනීම. උර සැල්ලුවෙන් පාද පොළොට ලම්බකව තබා ගැනීම. ඔන්න ඔය දේවල් කරන්න පුළුවන් පුතේ. හරි. ඊළඟ එක පාරිසරිකද